සාමාන්‍ය මිනිස්සෙක්ට ස්විප් එකක් එහෙම ඇදුනොත් නිකන් හිතන්න ගමේ නිකන් ඔහේ ඉන්න මිනිස්සෙක්ට ඔන්න ස්විප් එකක් කරනවා කෝටි 21ක් විතර. හරි. ඊට පස්සේ මාසයක් දෙකක් ගියාම ඌ ආයේ අල්ලන්න හම්බෙන්නේ නැහැ නේ. ඌ හදට යනවානේ. ගෙවල් හදාගෙන වාහන අරගෙන ආයෙත් ඉස්සර ප්ලේන් ටී බොන්ඩ් ගිය කඩේට යන්නේ ඊට පස්සේ යන්නේ KFC එකට. අර ඒ වගේ සමහරව අමුතු රැගිල්ලක් රගනවා. තමන්ගේ අතට කීයක් හරි එනකොට හරි තමන්ගේ තත්ත්වෙන් තමන් උසස් වෙනකොට ආයෙ තමන්ට හිටපු විදිය මතක නැති වෙලා නිකන් හෙන පොරවල් වෙන්න හදනවා. එහෙව් කාලෙක, එහෙව් රටක, එහෙව් මිනිස්සු ඉන්න විශේෂයෙන්ම ලංකාව වගේ රටක වර්තමාන ජනාධිපති කවුද කියලා අපි හැමෝම දන්නවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැන කතා කරද්දී එතුමා අනුරාධපුරේ තබුත්තේකම පැත්තේ ගමක ඉපදිච්ච කොල්ලෙක්. ඉතින් එහෙව් කොල්ලෙක් තමයි අද වෙද්දි ලංකාවේ ලොකුම පුටුවට ගිහින් තියෙන්නේ. ජනාධිපති වෙලා තියෙන්නේ. නිකන් හිතන්න අර වගේ ගමක ඉන්න නිකන් බයියෙක් එකපාරටම ජනාධිපති වුණොත් එහෙම සමහරු ඉන්නවා. I think අම්මා තාත්තටවත් බලන්නේ නැහැ. පට්ට ලොකුකමකින් ඉන්න උන් ඉන්නවානේ. එහෙව් රටක වර්තමාන ජනාධිපති පට්ට ආදර්ශයක්. ගමේ ඉන්න මිනිස්සුත් එක්ක හම්බෙලා කතා බහ කරලා තියෙනවා සාමාන්‍ය විදියට පුටුව ගිරගෙන අපි වීඩියෝ එක බලමු. වීඩියෝ එක බලපුවම කෙනෙක් කියන්න පුළුවන් ඔබ අනුර කුමාර දිසානායකට කඩේ යනවා. ඉතින් ඕක නම් මොකද්ද ඕන කෙනෙක් ඔය ඡන්ද ගන්න කරන්න ඌවා නිකන් ඡන්ද ගුන්නු නිකන් මිනිස්සුන් අන්දනවා ඔය කරන්න ඔය රඟපෑම කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි අපි උගක් වෙලාට දැක්ක දෙයක් තමයි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හරි චාම් කියන්නේ මේ ලස්සනට අදිනවා කියලා නෙවෙයි. එයාගේ ගති පැවතුම් හරි සරලයි. අනික් කට්ටිය වගේ නිකන් බොරු සෝබන නෑ. මම ජනාධිපතියේ හින්න මට රෙඩ් කාපට් එලන්න ඕන අය. අනේ මට මේ මිනිස්සුත් එක්ක ඉඳ ගන්න එක මට එච්චර හරි නෑ. මට සවුත් උయ్య. මං ගිහිල්ලා එලිසබෙත් රෙජිනටත් අතරත් දුන්න කෙනෙක් ඒ වගේ අර මෛත්‍රීපාල සිරිසේන කිව්වා වගේ එහෙම ගොන් කතන්දර අපිට මේ ජනාධිපතිවරයා යටතේ බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මොකද හේතුව බලයෙන් අරකින් මේකෙන් තනතුරු වලින් තමන් හෙන පොරක් කියලා හිතාගෙන ඉන්න සමාජයක ලෝකෙක බලය කියන එකත් හරි මොන මගුල තිබ්බත් වැඩක් නෑ. තියෙන්න ඕන මනුස්සකමයි කියලා ඒක ප්‍රදර්ශනය කරනවා රටේ නායකය විදියට අනිත් මිනිස්සුන්ට ඒක ලොකු ආදර්ශයක් කියලා තමයි පෞද්ගලිකව අපි හිතන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට මීට වඩා වෙනස් අදහසක් දරනවා වෙන්න පුළුවන්. නැත්තම් මේ අදහසම දරනවා වෙන්න පුළුවන්. කෙසේ වේවා මේ ගැන ඔයා දන්න අදහස මොකක්ද කියලා පල්ලෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.